ඔයාගේ වයස කීයද? එක වතාවක් මාධ්‍යවේදියෙක් ස්ටීව් ජොබ්ස්ගෙන් අහනවා. අවුරුදු 4යි කියලා ස්ටීව් ජොබ්ස් hina වෙමින් පිළිතුරු දෙනවා. ඉතින් උත්තරේ බොරු නේද කියලා මාධ්‍යවේදියා නැවතත් අහනවා. මේ වෙලාවේදී ස්ටීව් ජොබ්ස් පවසනවා මම බුදුදහම දැනගෙන අවුරුදු 4යි කියලා. මේකෙන් ස්ටීව් ජොබ්ස් කියන්නේ බුදුදහම අධ්‍යයනය තුළින් Taman නව ජීවිතයක් ලැබුවා කියලා. ඉලෝන් මස්ක් කියන්නේ හොඳ මොලයක් කියලා හැමෝම දන්නවා. ඒ වුණාට ඉලෝන් මස්ට හැරෙන්නවත් බැරි වෙන්න තිබුණා එක චරිතයක් මේ ලෝකේ ජීවතුන් අතර හිටියානම්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි ස්ටීව් ජොබ්ස්. තවත් විදිහකට කියනවා නම් Apple සමාගමේ නිර්මාතෘවරයා. ස්ටීව් ජොබ්ස් සැලකෙන්නේ අවුරුදු 100ක අනාගතය වර්තමානයට ගෙන ආපු බුද්ධිමත් ව්‍යවසායකයෙක් විදිහටයි. කෙසේ හෝ ඔහු තරුණ කාලයේ සිට බුදුදහමට මහත් ඇල්මක් දැක්වුවා. ඔහු Apple සමාගම පටන් ගන්න කලින් ඉන්දියාවට ගියා. එහිදී තමයි ඔහු Apple සමාගම පටන් ගන්නේ. බුදුදහම පිළිබඳ වූ විශ්වාසයත් ජීවිතයේ අනිත්‍ය ගැන තිබුණු අවබෝධයත් නිසා ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බව ඔහු කීපවතාවක්ම පවසා තිබෙනවා. තාක්ෂණයත් එක්ක නිර්මාණශීලී බව එකතු කළ ස්ටීව් ජොබ්ස් ලෝකයට දායාද කළේ සුළුපටු නිර්මාණයක් නම් නෙවෙයි. ඔහු එකල තාක්ෂණික ලෝකය උඩු යටිකුරු කරලා දැම්මා. ෆෝබ්ස් සංග්‍රහවට අනුව ලෝකයේ වටිනාම බ්‍රෑන්ඩ් එක තමයි Apple බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඇමරිකාවේ පළවෙනි ට්‍රිලියන් ඩොලර් කම්පැනි එකත් Apple සමාගම තමයි. නමුත් මේ සමාගම බිහි කළ ස්ටීව් ජොබ්ස්ට කියන්න තරම් ලොකු තාක්ෂණික හැකියාවක් තිබ්බේ නැහැ. ඒ වගේම කළමනාකරන හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ දේවල් කෙසේ වෙතත් මොහුට සල්ලි තිබුණෙත් නැහැ. ස්ටීව් ජොබ්ස් කියන්නේ අන්ත දුප්පත් කොල්ලෙක්. ස්ටීව් ජොබ්ස් ඉපදෙන්නේ 1955 අවුරුද්දේ පෙබරවාරි 24 වනදා. ඔයා දන්නවද ඉපදුණු ගමන් ස්ටීව් ජොබ්ස්ගේ අම්මයි තාත්තයි මොකක්ද කිව්වේ කියලා? අපිට මේ දරුවා එපා. මොකද මේ අයට ස්ටීව් ජොබ්ස් හදාගන්න තරම් ආර්ථික තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා ස්ටීව් ජොබ්ස්ව හදාගත්තේ වෙනත් යුවලක් විසින්. ලෝකයක් වෙනස් කළ පුද්ගලයෙක් වුණත් ස්ටීව් ජොබ්ස් කියන්නේ පාසලේදී දක්ෂ සිසුවෙක් නෙවෙයි. හැබැයි ඔහු හරිම නිර්මාණශීලී වැඩවලට කැමති පුද්ගලයෙක් වුණා. ඒ නිසාම ඔහු කැලිග්‍රැෆි ඉගෙන ගන්න පටන් ගත්තා. ඉතින් පසුකාලීනව ස්ටීව් ජොබ්ස්ගේ සාර්ථකත්වයට මේක ඉතාමත්ම උපකාරී වුණා. කැලිග්‍රැෆි කියලා කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ එකම අකුර එකම වචනය 100 විදියකින් ලියන්න පුළුවන් නිර්මාණශීලීත්වයට මුල් තැන දෙන කලාවක්. මේක පසුකාලීනව Apple පරිගණකවල තාක්ෂණික යෙදවුම් වලට දායක වුණා. මේ නිසා තමයි Apple පරිගණකයට එතරම් ලස්සන අකුරු යොදන්නට ඔහුට හැකියාව ලැබුණේ. ඒ විතරක් නෙවෙයි. මේ නිසා ස්ටීව් ජොබ්ස්ට හැකියාව ලැබුණා එකම ප්‍රශ්නේ විදි 100කින් දකින්න. ඒ වගේම එකම නිෂ්පාදනයේ විදි 100කින් දකින්නත් ඔහුට හැකියාව ලැබුණා. ඒ විදි වලින් හොඳම විදිය තෝරා ගන්නත් මේ නිසා ඔහුට හැකියාව ලැබුණා. කොහොම වුණත් ඔහුව හදාගන්න ගත්ත දෙමාපියොනුත් එතරම් පෝසත් උදවිය වුණේ නැහැ. ඒ නිසා ඔහුට සුළු රැකියා කරන්න සිද්ධ වුණා. ඔහුට කන්නවත් සල්ලි තිබුණේ නැහැ. ආහාර සඳහා මුදල් සොයා ගැනීමට ඔහු හිස්බීම බෝතල් එකතු කරන්න පටන් ගත්තා. ඒවා අලෙවි කරලා ලැබෙන මුදල් වලින් තමයි ඔහු ආහාර වේල සපයා ගත්තේ. නමුත් ඒකත් අංග සම්පූර්ණ ආහාර වේලක් නෙවෙයි. බාගෙට කුස පිරෙන ආහාරයක්. ඔහු කුස පිරෙන්න ආහාරයක් ගත්තේ සතියකට එක් දිනක් පමණයි. සැතපුම් ගණනාවක් පයින් ඇවිදගෙන ගිහින් කෝවිලකින් නොමිලේ දෙන ආහාර වේලක් සතියකට එක දිනක් ලබා ගන්න ඔහු කටයුතු කළා. ඔහුට නිදා ගන්නවත් තැනක් තිබුණේ නැහැ. යාළුවන්ගේ බෝඩින් වල තමයි ඔහු නිදාගත්තේ. ඒ වගේම ඔහු උසස් අධ්‍යාපනය ලබන්නෙත් වසරක් පමණයි. ඔහුට ඕන වුණා වෙනස් දෙයක් කරන්න. ඒ කාලේ තිබුණු පරිගණක කාමරයක් තරම් විශාලයි. ඒ වගේම මිලෙනුත් ඉතාමත්ම අධිකයි. ඒ නිසා ස්ටීව් ජොබ්ස්ට අවශ්‍ය වෙනවා කුඩා ප්‍රමාණයේ මිලෙනුත් අඩු නමුත් කාර්යක්ෂමව හැමෝටම වැඩ ගන්න පුළුවන් පරිගණකයක් හදන්න. ඔහු වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. ඔහු මේ වැඩේ සඳහාම Taman වගේම දක්ෂයන් කිහිප දෙනෙක් එකතු කර ගන්නවා. ඔහු මේ සඳහා තාක්ෂණික පැත්තෙන් අති දක්ෂයෙක් වුණු ස්ටීව් වොස්නියක්ව එකතු කර ගන්නවා. මේ සඳහා රොනල්ඩ් වේන් කියන තවත් තරුණයෙක් එකතු වුණා. ඔවුන් Apple සමාගම පටන් ගන්න හිතුවට ඔවුන්ට ව්‍යාපාරය පටන් ගන්න මුදල් තිබුණේ නැහැ. ඒ නිසා ස්ටීව් ජොබ්ස් ඔහු සතුව තිබුණු වෑන් රථය විකුණුවා. ඒ වගේම ස්ටීව් වොස්නියක් ඔහු සතුව තිබුණු සයන්ටිෆික් කැල්කියුලේටර් එක විකුණවුවා. අද වටිනාකම ගොඩක් අඩු වුණාට මොකද ඉස්සර සයන්ටිෆික් කැල්කියුලේටර් කියලා කියන්නේ ටිකක් මිල අධික උපකරණයක්. රොනල්ඩ් වේන් ඔහු සතුව ඉතුරු කරලා තිබුණු මුදලක් මේ සඳහා වෙන් කළා. එහෙම අමාරුවෙන් මුදල් එකතු කරගත්ත ඔවුන්ට තවත් බාධාවක් ආවා. ඒ තමයි ඔවුන්ට මේ වැඩේ පටන් ගන්න තැනක් තිබුණේ නැහැ. ඔයා දන්නවද Apple සමාගම පටන් ගත්තේ ගරා වැටුණු ගරාජයක් තුල. ඒ ඔහුට වයස අවුරුදු 20 දී. ඒ වෙළඳපොළ තුල අතිසාර්ථක වනවා. අවුරුදු 23 වෙද්දී Apple සමාගම ඩොලර් මිලියනයක් වටින සමාගමක් බවට පත් කිරීමට ස්ටීව් ජොබ්ස් සමත් වුණා. අවුරුදු 24 වෙනකොට ඩොලර් මිලියන 10ක වටිනාකමකටත් අවුරුදු 25 වෙනකොට ඩොලර් මිලියන 100ක වටිනාකමක් දක්වා Apple සමාගම දියුණු කිරීමටත් ස්ටීව් ජොබ්ස්ට හැකියාව ලැබුණා. ස්ටීව් ජොබ්ස්ට අවුරුදු 30 වෙනකොට Apple සමාගම ඩොලර් බිලියනයක් වටිනා සමාගමක් බවට පත් වෙනවා.
නමුත් එකවරම Apple සමාගම කඩාගෙන වැටෙනවා. මොකද මේකට බලපෑවේ එක්තරා ආකාරයකින් ස්ටීව් ජොබ්ස්ගේම වැරදි තීරණ. ස්ටීව් ජොබ්ස් තීරණය කරනවා Apple සමාගම තවත් දියුණු කරන්න ඕනේ කියලා. ඒ නිසා ස්ටීව් ජොබ්ස් ඒ කාලේ හිටපු හොඳම CEO තමාගේ කම්පැනියට මිලදී ගන්නවා. නමුත් ඔහුගේ දැක්ම සහ ස්ටීව් ජොබ්ස්ගේ දැක්ම එකක් වුණේ නැහැ. අනිත් අතට ස්ටීව් ජොබ්ස්ගේ යම් තීරණ නිසා Apple සමාගම පාඩුත් ලබන්න පටන් ගන්නවා. ඒ නිසා ස්ටීව් ජොබ්ස්ට යන්න වුණා Tamanගේම කම්පැනි එකෙන්. ඉතින් එහෙම කොහොමද තමාගේම කම්පැනි එකෙන් යන්න වෙන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. මොකද Apple කියන්නේ පුද්ගලික ව්‍යාපාරයක් නෙවෙයි. මේක ඇත්තටම සමාගමක්. ඒ නිසා ඩිරෙක්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ නිසාම ස්ටීව් ජොබ්ස් Apple සමාගම නිර්මාණය කළාට ඔහුට තිබුණේ සීමිත බලයක්. කෙසේ හෝ Apple සමාගමෙන් ඉවත් වෙලා ගිය ස්ටීව් ජොබ්ස් නිකන් ඉන්නේ නැහැ. ඔහු Next නැමැති ව්‍යාපාරය සහ Pixar නැමැති ව්‍යාපාරය පටන් ගන්නවා. ඉන් අනතුරු එම සමාගම් දෙකම අතිශයින් දියුණු සමාගම් දෙකක් බවට පත් වුණා. කෙසේ හෝ ස්ටීව් ජොබ්ස්ගේ ඉවත්වීම සමගම Apple සමාගමේ කඩාගෙන වැටීම ආරම්භ වෙනවා. මේ නිසා වසර කිහිපයකට පසුව නැවත වතාවක් ස්ටීව් ජොබ්ස්ට එන්න වෙනවා Apple සමාගමේ CEO විදියට. ඒ කියන්නේ Apple සමාගමට යන්න සිද්ධ වුණා ස්ටීව් ජොබ්ස්ව හොයාගෙන. ගිහින් කියනවා ආයෙමත් අපේ සමාගමට ඇවිල්ලා Apple සමාගම ගොඩනගන්න කියලා. ඉතින් මේ නිසා ස්ටීව් ජොබ්ස් ආපහු වෙනවා Apple සමාගම වෙතට. ඔයා Apple කම්පැනි එකේ ඕනම දෙයක් අරගෙන බලන්න. මේ හැම දෙයක්ම සරලයි. ඒ වගේම පැහැදිලි. ඔයා Apple box එක බැලුවත්, Apple website එක බැලුවත්, Apple logo එක බැලුවත් ඉතාමත්ම සරලයි. හැබැයි ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම ස්ටීව් ජොබ්ස්ගේ ඡායාරූප අරගෙන බලන්න. අඳින්නෙත් එකම විදිහ ඇඳුම්. කළු පාට ෂර්ට් එකයි නිල් පාට කලිසමයි. ඒ වගේම ස්ටීව් ජොබ්ස් ජීවත් වුණු නිවස ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඒක ඉතාමත්ම සාමාන්‍යයි වගේම සරලයි. 2011 වර්ෂයේදී ස්ටීව් ජොබ්ස් මරණයට පත් වෙනවා. ඒ අග්න්‍යාශය ඇතිවුණු පිළිකාවක් නිසා. නමුත් ඔහු ජීවිත කාලය පුරාම මරණ සතිය ගැන සිහි කරමින් සිටි නිසාම ඔහු අවසාන කාලෙදි දුකකින් තොරව ජීවත් වූ බවට වාර්තා වෙනවා. කොහොමුණත් ස්ටීව් ජොබ්ස් කියන නම නම් කිසිම කෙනෙක්ට අමතක වෙන එකක් නැහැ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.